ඔව් අද දිනේදී අපි ඉගෙන ගන්න යන්නේ මේ කමියුනිකේෂන් මිස්ටේක්ස්. ඒ කියන්නේ අපි කතා බහ කරනකොට අපි මොන වගේ ඒ කියන්නේ වැරදිද අපි කරන්නේ. මොකද මේක සෑහෙන්නම වැදගත්. ඔයා හරියට ඔයාගේ ලයිෆ් එක ඉස්සරහට ගොඩනගාගෙන යනකොට ඔයා කොහොමද හරියට කතා කරන්නේ මොන වගේ වැරදිද ඔයා කරන්නේ. ඔයා නොදැනුවත්කමින් වෙන්න පුළුවන් මේ වැරදි ටික කරන්නේ. so talking too much. සමහර අය කැමති නෑ ඔයා ගොඩාක් කතා කරනවා. ඔයා ගොඩාක් කතා කරනකොට ඔයා අහගෙන ඉන්නේ නෑ. So people stop listening. ඔයා කතා කරන දේ අහගෙන ඉන්නේ so they stop listening and you will lose respect. So the second one is using complicated words. ඒ කියන්නේ සෑහෙන්නම සරබර වචන use කරන. හිතන්නකෝ දැන් problem කියන එකට අපි use කරන controversy කියලා. ඒ කියන්නේ දෙයක් decrease කරන එකට අපි use කරන mitigate කියලා. So මූලික main කියන එක අපි use කරන fundamental කියලා. So professionalism ඒ කියන්නේ public speaker speech එකක් වගේ දෙනකොට ඒ වගේ words use කරලා ප්‍රශ්නයක් නැහැ. බට් ඔයා මිනිස්සෙක් ඩීල් කරනකොට ඒ වගේ ඒවා යූස් කරොත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සෝ තේරෙන භාෂාවෙන් පැහැදිලිව ඔයා කතා කරන්න ඕන. The third one is not listening. ඒ කියන්නේ ඔයා හරියට අහුම්කම් දෙන්නේ නැහැ. කියන්නේ සමහර අය වැඩි අහුම්කම් දෙන්නේ නැහැ. අර ෆෝන් එක මේ කනේ ගහගෙන කතා කරනවා. සෝ කාත් එක්ක හරි ඔයා කමියුනිකේට් කරනවා නම් ජීවිතේට ඔයා ෆෝන් එක chat කර ෆෝන් එක කනේ ගහගෙන කතා කරන්න එපා. සෝ it's ඒක disrespect එකක් අනිත් මනුස්සයෙක්ට. සෝ ඒ qualities ඒ ටික build කරගන්න. So the fourth one is speaking with anger. ඔයා සැරෙන් කතා කරොත් ඔයා අනිවාර්යෙන් රිලේෂන්ෂිප් සෑහෙනවා ලූස් කරගන්නවා. සෝ ඔයා ඒ තියෙන bonds ඒ තියෙන හැමදේම depend වෙන්නේ ඔයාගේ කතා කරන විලාසයෙන්. So don't lose the connection. So speak loudly. يعني සාමාන්‍ය විදිහට හොඳින් සැරර නැතුව හොඳට ලස්සනට කතා කරන්න. So not understanding the audience. ඒ කියන්නේ අනිත් එක තමයි පස්වෙනි එක ඔයාගේ audience එක ඔයා අඳුර ගන්න. ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලා කොහමද ඔයා ළඟින් යාළුවොත් එක්ක කොහමද ඔයා negotiate කරන්නේ. ඔයා දෙයක් කස්ටමර් කෙනෙක්ට සෙල් කරනකොට ඔයා අයිඩියට අයිඩෙන්ටිෆයි කරගන්න නැහැ. මොකද ඔයාට දෙයක් විකුණන්න ඕන නම් ඔයාගේ වටේ ඉන්න අය ඔයා ගාඩ එන අය ඔයා එනකොටම ඔයාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඒ ස්කිල්ස් මම ඉස්සරහට ඔයාට උගන්වනවා. So අපි හිමින් මේ ගමන යන්න. Great. 7 days game changer by Nelaka Kularatne.